හායි යාළුවනේ කොහොමද ඔයාලට වෙනද වගේම අදත් ඔයාලව මගේ ටිප්ස් ඇන්ඩ් තුසිය YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ මම කාලෙකින් තමයි මේ වගේ වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නේ. මොකද මම ඔයාලට කලිනුත් මේ වගේ වීඩියෝ එකක් කරා ගොඩක් අයගේ ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණ හින්දම තමයි මේ පාරත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්න හිතුවේ. ඉතින් යාළුවනේ මම කලින් වීඩියෝ එකත් ඔයාලට කරා මම පාවිච්චි කරපු ඇඳුම් කීපයක් ඔයාලත් එක්ක බෙදාගත්තා. ඉතින් ඔයාලට මේ පාරත් ගේන්නේ ඒ වගේ වීඩියෝ එකක් තමයි. ඉතින් පාවිච්චි කරපු ඇඳුම් අඳින්න කැමති අය ඉන්නවනම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් යාළුවනේ වැඩි කතා බහක් නැතුවම අපි වීඩියෝ එකට යමු. ඉතින් මේ පාර නම් පොඩි අයට තමයි අවස්ථාවක් තියෙන්නේ ඇඳුම් අඳින්න. මම ඔයාලට කියන්නම් ඇඳුම් පෙන්නලා මොන වගේ වයස් වල අයටද ඒ ඇඳුම් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මේ ඇඳුම වැඩි කාලයක් පාවිච්චි කරේ නැහැ. ඒ කියන්නේ පොඩි කාලයක් පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේක කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් හින්දා තමයි මම මේ ඇඳුම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයා කැමති නම් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ ඔයා කැමති ඇඳුමක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම මේ ඇඳුමට කැමතියි කියලා. ඉතින් මම වැඩි පෙන්නන්නේ මේක අවුරුදු 12ක වගේ කෙනෙකුට ගැලපෙනවා. ඉතින් අනිවාර්යෙන් මේක ඒ වගේ කෙනෙක් බලනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මට මේ ඇඳුම ගැලපෙනවා කියලා මට ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න. මේ ඇඳුම තමයි මට හරියන්නේ කියලා. ඒ වගේම මේකට මේකත් අවුරුදු 9 10 11 ඒ වගේ කෙනෙකුට ගැලපෙනවා. මංගාව තියෙන ඇඳුම් ඔක්කොම අද පොඩි අයට තමයි. ඉතින් ඒක හින්දා තමයි මම අද ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න හිතුවේ. මම හිතුවා මගේ YouTube channel එකත් එක්ක මේක ෂෙයා කරගත්තොත් මට මේක දෙන්න පුළුවන් වෙයි කියලා. මොකද සමහරක් අය මේ මම කියන්නේ පාවිච්චි කරපු ඇඳුම් අඳින්න කැමතිත් නැහැ. කැමති අය ඉන්නවනම් විතරක් මට මේකට කමෙන්ට් එකක් දාන්න. මේක තමයි. ඉතින් යාළුවනේ මේකත් පුළුවන් අවුරුදු 12ක වගේ 12න් පාත 8ක් 12ක් වගේ වයස තියෙන කෙනෙකුට අඳින්න. ඉතින් අනිවාර්යෙන් මට එහෙම කෙනෙක් ඉන්නවනම් මේකට කමෙන්ට් එකක් දාන්න. එක තමයි මේක টොප් එකක්. টොප් එකක් මේක පුළුවන් 12 13 අවුරුදු 13ක් 12ක් වගේ කෙනෙකුට අඳින්න. ඉතින් ඊට පොඩි කෙනෙකුට අඳින්න පුළුවන්. ඉතින් ගවුමක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් එහෙමනම් අවුරුදු 5ක් 6ක් වගේ කෙනෙකුට තමයි පාවිච්චි කරන්න පුළුවන් ගවුමක් විදියට. ඔයාලා මේකට කැමති නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න මේ ඇඳුමට කැමතියි කියලා. ඉතින් টොප් එකක් විදියට පාවිච්චි කරොත් මේක අවුරුදු 12ක වගේ වයස කෙනෙකුට, ඒ කියන්නේ 12ක් වගේ වයස චූටි දරුවෙකුට අඳින්න පුළුවන්. මේක ගවුමක් විදියට පාවිච්චි කරොත් මේක අවුරුදු 5ක 6ක වගේ කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ලස්සනයි. ඉතින් යාළුවනේ මට මේ ඇඳුම් ඕන නම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. මේවා ස්ක්‍රීන්ෂොට් ගහන්න ඕන. ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මට එවන්න. එතකොට මට දැනගන්න පහසු ඔයාලට ඕන ඇඳුම මොකක්ද කියන එක. ඉතින් යාළුවනේ ඊගාව ඇඳුම තමයි කළු පාට ගවුමක්. මම හිතනවා මේකත් අවුරුදු 11ක 12ක වගේ දරුවෙකුට ඇති වෙයි කියලා. ඉතින් මේක ඇඩ්ජස්ට් කරන්නත් පුළුවන්.
ටිකක් ඇඩ්ජස්ට් කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි මෙහෙම ඇල්ලුවොත් ඔයාලට ලස්සනට පේනව නේද? ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් ඔයාලා මේ කැමති ඇඳුම කියලා මට අනිවාර්යයෙන් ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න කමෙන්ට් එකේම. මම එතකොට එයාලට රිප්ලයි එකක් දාන්නම්. ඒ රිප්ලයි එක අනුව මට විස්තර දෙන්න. එහෙම තමයි. ඒ වගේම තව මේකත් ඒ වයසක වගේ ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. අවුරුදු 12ක 10ක අවුරුදු 9 ඉඳන් 12 වගේ වයසක දරුවෙකුට නම් පුළුවන් මේ අඳින්න. ඉතින් අද ගෙනාපු ගොඩක් ඇඳුම් පොඩි අයට තමයි මම අරගෙන ආවේ. මේ කිසිම කෙනෙක්ගෙන් ගත්තුව නෙවෙයි. මොකද මේකත් කියන්න ඕනේ. මේ අපේ අක්කගේ දුව පාවිච්චි කරපු ඇඳුම් තමයි මම ඔයාලට දෙන්න හිතුවේ. මොකද එයාට මේව දැන් අඳින්න බෑ. එයා චුට්ටක් ලොකුයි හින්දා. ඒකින්ද තමයි මම හිතුවේ ඔයාලත් එක්ක මේක මගේ channel එකත් එක්ක share කරගත්තොත් මට අනිවාර්යෙන් මේ ටික දෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේකත් ලස්සනයි යාළුවනේ. මේකත් මම හිතනවා මේකත් ඒ වයස දරුවෙකුට අඳින්න පුළුවන් වෙයි කියලා. අවුරුදු මේ හැම ඇඳුමක්ම අවුරුදු 8ත් 12ත් අතර වගේ අයට අඳින්න පුළුවන්. සමහරක් අය ඉන්නෝනේ අවුරුදු 13 14 වෙලත් පොඩි වගේ ඉන්න අය. ඉතින් එහෙම අයත් ඉන්නවා. ඉතින් මං හිතන්නේ එහෙම අයට ඇති වෙයි කියන මං කොහොමත් මට ෂුවර් 8ත් 12ත් අතර දරුවෙකුට මේව අඳින්න පුළුවන් වෙයි කියලා. ඒකින්ද තමයි මම ඔයත් එක්ක මේව ෂෙයා කරගන්න හිතුවේ. ඊගාව ඇඳුම්. මේකත් පුළුවන් චූටි දරුවෙකුට පාවිච්චි කරන්න. ඔය මම කියන වයස තමයි මේක නම් පුළුවන් අවුරුදු 7ත් 12ත් අතර වගේ 7ත් 10ත් අතර වගේ දරුවෙකුට නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මේ ඇඳුම් ඔයාලට මම කියනවා නේද මේ වගේ වයසේ අයට විතරයි පාවිච්චි කරන්න පුළුවන් කියලා. අනිවාර්යෙන් ඒ වගේ අය මේ ගැලපෙන ඇඳුම කියලා මට ස්ක්‍රීන්ෂොට් දාන්න. මොකද අර Tamanට ගැලපෙන්නේ නැති ඇඳුමක් අරගෙන ඔයාටත් නෑ තව කෙනෙකුට දෙන්න තියෙන අවස්ථාවක් නැති වෙන හින්දා තමයි මම ඒක එහෙම ඔයාලට කියන්නේ. ඒ වගේම තව එකක් තියෙනවා. ඒක නම් ගොඩක් ලස්සනයි. අර ඇඳුනුත් ලස්සනයි. ඒ වුණාට මේක ඒ ඔක්කොටම වඩා ලස්සනයි කියලා මම හිතනවා. මේක ඉතින් පොඩි දරුවෙකුට පුළුවන් පාටි එකට එහෙම අඳින්න උනත් ගන්න. මේකත් පුළුවන් 8ත් 12ත් අතර වයස කෙනෙකුට 8ත් 12ත් අතර කෙනෙකුට අඳින්න ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න මේක මේ ඇඳුම් ගැලපෙන අය ඉන්නවනම් මට ඒ වීඩියෝ ස්ක්‍රීන්ෂොට් එකත් එක්ක කමෙන්ට් එකක් දාලා තියන්න. මොකද එතකොට මට අඳුර ගන්න පුළුවන් ඔයාට ඕන ඇඳුම. ඉතින් මට මේක දෙන්න පුළුවන් කීප දෙනෙකුට විතරයි. මට හැමෝටම දෙන්න බැරි වෙයි. ඉතින් මම ඉස්සරහට තවත් මේ වගේ වීඩියෝ අරගෙන එන්න හිතනවා. විශේෂයෙන්ම කියන්න ඕන මම මේක අර හැමෝම පාවිච්චි කරපුවා නෙවෙයි. මොකද මේක එක්කෙනෙක්ගේ ඇඳුම් කියලා කියන්න ඕන. ඉතින් ඔයාලා කැමති නම් විතරක් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා තියන්න. මට මේ ඇඳුම් ඕන කියලා. ඔයාලට මම අනිවාර්යෙන්ම මේ ඇඳුම් දෙනවා. කිසිම අයිකිරීමක් නැතුව තමයි මම ඔයාලට මේ ඇඳුම් දෙන්නේ. ඉතින් යාළුවනේ තව ඉස්සරහටත් මම මේ වගේ වීඩියෝ අරගෙන එනවා. ඉතින් ඔයාලා මට අනිවාර්යෙන් මේවට කමෙන්ට් එකක් දාන්න, ෆෝන් නම්බර් දාන්න කියලා නම් කියන්න හැ. එතකොට මට කමෙන්ට් එකක් දැම්මොත් මට එයාගේ විස්තර අරගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලා වීඩියෝ එකට ලැබුණු ප්‍රතිචාරය හින්දාම තමයි ඔයාලට මේ පාරත් මේ වීඩියෝ එක අරගෙන ආවේ. නැත්තම් මම හිතන්නේ නැහැ මෙහෙම වීඩියෝ එක අරගෙන එන්නත්. තව ඉස්සරහට මේ වගේ ලස්සන වීඩියෝ අරන් එන්නම්.
ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න කියලා මම කියනවා. ඒ වගේම මගේ තියෙන අනිත් වීඩියෝත් බලන්න කියලාත් මම ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා.